ආයිබුවන්. ඔයාගේ ජීවිතේ සමහර මොහොතවල් තියෙනවාද ඔයාට හිතලා ඇති අපරාධේ මම අර ජොබ් එක ගත්තා නම් හොඳයි. අපරාධේ මම අර රිලේෂන්ෂිප් එකේ හිටියා නම් හොඳයි. අර බිස්නස් එක අර වෙලාවේ පටන් ගත්තා නම් හොඳයි. මීට වඩා හොඳට ඉගෙන ගත්තා නම් හොඳයි. එහෙම නැත්නම් අපරාධය මම රට දාලා ආවේ ඔය වගේ නිකන් කනගාටු හිතෙන දැන් පිටිපස්සට හිතලා බැලුවාම නිකන් සමහර සිද්ධි ගැන ඔයාට කනගාටුවක් එදෙනවා. ඒ කියන්නේ සමහර සිද්ධි ගත්තොත් එහෙම ඒවා මේ අවුරුදු ගානකට කලින් සිද්ධ වෙච්ච දේවල්. නමුත් ඔයා තාමත් නිදාගන්න ගියාට පස්සේ ඔය දේ ගැන හිතනවා. ඇයි එහෙම හිතන්නේ? ඒ කියන්නේ ඔයාගේ මොළය සමහර වෙලාවට අර කාලෙකට කලින් සිද්ධ වෙච්ච දේවල් තාමත් අතාරින්න සූදානමක් නැහැ. ඔන්න ඔහොම තමයි අපි කනගාටු වෙන්න පටන් ගන්න. ඉතින් අද වීඩියෝ එකේ කතා කරන්නේ මෙන්න මේ කනගාටු වීම පිටිපස්සේ තියෙන සයිකොලොජිකල් කතාව ගැන. මොකද අපිට මේ කනගාටු වීම වලින් මිදෙන්න නම් මේ කතාව තේරුම් ගන්න වෙනවා. මොකද එහෙම නැත්තම් මේ කනගාටු වීම තමයි ඔයාගේ එක දවසක නැත්තම් ඔයාගේ ජීවිතය ඇතුලේ ඉන්න ලොකුම හතුරා වෙන්නේ. මොකද ඒකෙන් වදින ට්‍රිප් එක කියන්නේ අපි ලොකු ට්‍රිප් එකක යනවනේ ඊට පස්සේ හිතන්න පටන් ගන්නවා ඒක ඕවර් තින්කින්ගින් එකකට අහු වෙනවා ඒක ලූප් එකක් ඒ අහුවෙන ට්‍රිප් එක සෑහෙන දුර ගිහිල්ලා තමයි නවතින්නේ. අපි මුලින්ම බලමු. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් හැමෝටම ආරාධනා කරනවා channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න කියලා සහ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න ඕනේ නෑ අහන්න. ඒක තමයි මම හැමදාම කියන්නේ. හරි. මුලින්ම අපි බලමු මොකක්ද මේ රිග්‍රෙට් එකක් නැත්නම් මේ අපි සාමාන්‍යයෙන් අපිට දැනෙන කනුගාටු වීමක් කියන්නේ කියලා. මේ රිග්‍රෙට් එකක් කියලා කියන්නේ දුකක් නෙමෙයි මිනිසුන්ට. ඒක ඇවිල්ලා අර ගිල්ට් එකකුත් නෙමෙයි නිකන් තමන් වැරද්දක් කරා කියලා එහෙම ගිල්ට් එකකුත් නෙමෙයි. ඒ වගේම අර නිකන් බලාපොරොත්තු නැතිවීමක් එහෙම නැත්නම් අර අපි කියන ඩිසපොයින්ට්මන්ට් එකක් වගේ කාරණාවකුත් නෙමෙයි. රිග්‍රෙට් එකක් කියලා කියන්නේ ඊට වඩා නිශ්චිත කාරණාවක් නේ ස්පෙસિෆික් කාරණාවක්. දැන් සයිකොලොජිස්ට්ලාගේ පැත්තෙන් ගත්තොත් ඒගොල්ලෝ රිග්‍රෙට් එක අඳුන්වනවා පේන්ෆුල් ඉමෝෂන් එකක් විදියට. ඒ කියන්නේ අපිට දුකක් දැනෙන ඉමෝෂන් එකක් විදියට. ඒ කියන්නේ අපි හිතනවා අපි මීට වඩා වෙන ඩිසිෂන් එකක හිටියනම්. ඒ කියන්නේ දැන් අපි මේ ඉන්න තැන ගත්තොත් එහෙම ඩිසිෂන්ස් දෙකකින් ඇවිල්ලානේ අපි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ඔය අතෑරපු ඩිසිෂන් එක ගැනනේ අපි මේ සෑහෙන දුක් වෙන්නේ. අන්න ඒ ඩිසිෂන් එක දැන් මේ ගත්ත එක නැතුව ඒ මොහොතේදී අනිත් එක ගත්තා නම් මීට වඩා හොඳ දෙයක් සිද්ධ වෙන්න තිබුණා කියලා අපි හිතලා ඒ දැනෙන පේන්ෆුල් ඉමෝෂන් එකට තමයි මේ රිග්‍රෙට් එකක් කියලා කියන්නේ. එතකොට රිග්‍රෙට් එකක් තියෙන්නේ මිනිස්සුන්ට අපේ මොලේ ඉමැජින් කරනවා තවත් එක වර්ෂන් එකක්. තවත් යථාර්ථයක් වෙන්න තිබ්බ වර්ෂන් එකක් ගැන අපි හිතමින් ඉන්නවා. ඒ වර්ෂන් එක හින්දා තමයි අපිට මේක හිතෙන්නේ. ඒ කියන්නේ ඩිෆරන්ට් චොයිස් එකක් වෙනත් චොයිස් එකක් ගන්න තිබ්බ එකක් ගැන තමයි අපි හිතන්නේ. ඒ ඇතුලේ වෙනස් ජීවිතයක් තියෙන්න පුළුවන් කියලා අපි හිතනවා. ඒ ඇතුලේ වෙනස් අනාගතයක් තියෙන්න පුළුවන් කියලා හිතනවා. ඔහොම එකක්. මේ ඉමැජිනේෂන් එක නැත්තම් අපිට රිග්‍රෙට් කියන එකත් නැහැ. ඒ කියන්නේ අපි ඉමැජින් කරොත් විතරයි අපිට රිග්‍රෙට් කියන කාරණාව වෙන්නේ. එහෙම නැත්තම් අපිට ඒක එන්නේ නැහැ. දෙවනි පොයින්ට් එකෙන් ගත්තොත් එහෙම අපේ මොලේ හැම වෙලේම අර ඕල්ටර්නේටිව් යුනිවර්ස් කියන තැනට තල්ලු වෙනවා. ඒ කියන්නේ නිකන් උදාහරණයකට හිතන්න ඔයා අවුරුදු 5කට විතර කලින් ඔයාට ආපු ජොබ් ඔෆර් එකක් ඔයා අතහැරලා දාලා තියෙනවා. ඒක ඔයා බාරගත්තේ නැහැ. නමුත් මේ තත්ත්වය වෙනකොට ඒ කම්පැනි ඊටාම සාර්ථක කම්පැනියක්. ඒ වෙලාවේ ඔයාට ජොබ් ඔපචුනිටි එකෙක්දී ඒක පටන් ගත්ත අලුත තිබ්බ කම්පැනි එකක්. නමුත් අවුරුදු 5කට පස්සේ දැන් බලද්දී ඒක සාර්ථක කම්පැනියක් වෙලා. දැන් ඔයා කල්පනා කරනවා අර පිටිපස්සේ ඔයා ඒ ජොබ් ඔෆර් එක ගත්තේ නැති එක. දැන් ඔයා කල්පනා කරනවා අපරාධය ඒක ඒ වෙලාවේ ගත්තා නම්. මට ඒක ඒ වෙලාවේ ඇක්සෙප්ට් කරන්න තිබුණා. නැත්තම් මම ඒ වෙලාවේ ඒක ඇක්සෙප්ට් කරා නම් මට මීට වඩා වෙනස් අපි හිතමු කරියර් එකක් තියෙන්න තිබුණා. මීට වඩා වෙනස් විදිහකට මේ දේවල් විසඳෙන්න තිබ්බා. මීට වඩා වෙනස් විදිහකට මම ෆයිනෑන්ෂියලි පැත්තෙන් ෆ්‍රී වෙන්න තිබුණා. ඔය වගේ කාරණා ඔයා හිතන්න පටන් ගන්නවා. හැබැයි මෙන්න මේ දැන් මේ ඕල්ටර්නේටිව් එක ඇවිල්ලා තියෙන ඒ කම්පැනිය සාර්ථක වෙච්ච හින්දානේ. ඔයාගේ මොලේ පෙන්වන්නේ නෑ ඔයාට ඒ කම්පැනිය අසාර්ථක වුණා නම් මොකද වෙන්නේ කියලා. සාර්ථක වෙච්ච හින්දා තමයි මේ කාරණාව මෙහෙම වෙලා තියෙන්නේ. එහෙම වුණා නම් අසාර්ථක වුණා නම් කම්පැනිය ඔයා දැන් ඉන්න තත්ත්වයට වඩා සෑහෙන පල්ලෙහා ඉන්න පුළුවන්.
ඔයා සෑහෙන බර්න්අවුට් මිනිස්සෙක් වෙලා ඉන්න පුළුවන්. ඔයාට දැන් තියෙනවට වඩා සෑහෙන මුදල් ළඟහිකම් ඒත් තියෙන්න පුළුවන්. මෙන්න මේ රියැලිටි එක මොලේ විසින් එඩිට් කරලා අරගෙන ඉන්නේ. මොලේ විසින් හැම වෙලේම අරන් ඉන්නේ අර හොඳ කෑල්ල විතරයි. අපිට පේන හොඳ කෑල්ල විතරයි. එයා නරක කෑල්ල අරගෙන ඉන්නේ. සයිකොලොජිස්ලා මේකට කියනවා කවුන්ටර් ෆැක්චුවල් තින්කින් කියලා. ඒ කියන්නේ අපේ මොලේ ගත්තොත් එහෙම මේ මොලේ ක්‍රියේට් කරන්නේ ඉමැජිනරි වර්ල්ඩ් එකක්. අපි ඉමැජින් කරන වර්ල්ඩ් එකක් තමයි එයා ක්‍රියේට් කරලා අපිට දෙන්නේ. ඒ කළා එයා ඒ ඉමැජිනරි වර්ල්ඩ් එකයි දැන් අපි මේ ගත කරන ඇත්ත ජීවිතයයි එක්ක එයා කම්පෙයාර් කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඇත්තටම ෆැන්ටසි එකකුයි දැන් අපි මේ ගත කරන ඇත්ත ජීවිතේ එයා කම්පෙයාර් කරන්න පටන් ගන්නවා. එතකොට අපිට ඇත්තටම පේන්නේ ලොසර්ස් විතරයි. අපිට පේන්නේ ප්‍රශ්න විතරයි. මොකද අපි ෆැන්ටසි එකක් එක්කනේ ක්‍රියේට් කරන්නේ මේ කම්පෙයාර් කරමින් ඉන්නේ. නමුත් ඇත්තටම ওই ෆැන්ටසි කියන එක නෑනේ මෙතනදී. ඕක තමයි කතාව. ඊළඟ පොයින්ට් එක ගත්තොත් එහෙම අපිට ලොස් වෙච්ච දේවල් වලින් තමයි සෑහෙන රිදෙන්නේ. මේක වැඩිදුර විස්තර කරනවා ඩැනියල් කනේමාන් සයිකොලොජිස්ට් කෙනෙක්, Nobel Prize winning සයිකොලොජිස්ට් කෙනෙක්. එයා මේ ගැන මිනිස්සු කොහොමද හිතන්නේ, මිනිස්සු ඩිසිෂන්ස් ගන්න කොහොමද කියලා කාලයක් තිස්සේ ස්ටඩි කළා. එයා අරගෙන එනවා එයාගේ ඩිස්කවරි. ඒ කියන්නේ එයා හොයාගත්ත දේ අරන් එනවා. එයා කියනවා මිනිස්සුන්ට ලොසස් කියන දේවල් සෑහෙන තදින් දැනෙනවා. ඒ හා සමානම දෙයක් ලැබෙනවට වඩා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මිනිස්සෙක්ට රුපියල් ලක්ෂයක් නැති වෙන එකයි ඒ හා සමානවම එයාට රුපියල් ලක්ෂයක් ලැබෙන එකයි අතර ඒ සිද්ධි දෙක ගත්තොත් එහෙම එයාට වැඩියම දැනෙන්නේ අර නැති වෙච්ච ලක්ෂේ. හම්බෙන ලක්ෂය ගැන නෙමෙයි. ඒක සෑහෙන උදාහරණයක් ගත්තොත් එහෙම ඔය ගොඩක් වෙලාවට ගැම්බ්ලින් එහෙම කරන මිනිස්සු ඒගොල්ලෝ දිනලා තියෙනවා. සමහර මිනිස්සු ඉන්නවා. සමහර මිනිස්සු සෑහෙන පරාදයල දැන් මම දන්න එක්කෙනෙක් ඉන්නවා. එයා සාමාන්‍යයෙන් සෙල්ලම් කරනවා. එයා ඇහුවොත් එහෙම එයා මුලින්ම කියන්නේ ගිය සතියේ මම මෙච්චර පරාදුනා කියලා. එතකොට එයා පරාද වෙච්ච ගානට වඩා ඇත්තටම එයා දිනලා තියෙනවා. එයාට ඇත්තටම ඔළුවේ තියෙන්නේ එයා පරාද වෙච්ච ගාන විතරයි. එතකොට ඒක තමයි මේ ඩැනියල් කනේමාන් කියන්නේ මිනිස්සුන්ට ලොසර්ස් තමයි මුලින් දැනෙන්නේ. ඒ කියන්නේ ඕක තමයි අපිට අනිත් පැත්තෙන් කියන්නේ. හැම කාරණාවෙම තියෙන මිනිස්සුන්ට එක ඔපචුනිටි එකක් මිස් වෙන්න පුළුවන්. නමුත් ඒ හා සමානවම ඔපචුනිටිස් කීපයක් එයා අරගෙන තියෙනවත් වෙන්න පුළුවන්. එයා ගත්ත ඔපචුනිටිස් වලට වඩා Tamanට මිස් වෙච්ච ඔපචුනිටිස් ගැන මිනිස්සු හිතනවා. මොකද අපේ මොලේ හැම වෙලේම රීප්ලේ කරනවා අර Tamanට සිද්ධ වෙච්ච ලොසස් ටික. මොකද අපේ මොලේ ඩිසයින් කළාම තියෙන්නේ අපිට සෑහෙන ලොකුවට දැනෙන මිස්ටේක්ස් ටික මතක තියාගන්න. මොකද අපි ඒ කාලේ ඉඳන් පරිණාමය වෙද්දී අපේ සර්වයිවල් එක රැඳිලා තියෙන්නේ අපි කරන මිස්ටේක්ස් දැනගෙන හිටියොත් විතරයි. මේ ගහේ ගෙඩියක් කෑවොත් මැරෙනවා කියන එක දන්න මිනිස්සේ නැවතත් ඒ ගහෙන් ගෙඩියක් කන්නේ නෑනේ. එතකොට එයා ඒක කරොත් ඒක ලොකු මිස්ටේක් එකක්. අන්න ඒ මිස්ටේක්ස් මතක තියා ගැනීමෙන් තමයි අපේ සර්වයිවල් එක රැඳිලා තියෙන්නේ. අමතක කරන මිනිස්සුන්ට සර්වයිව් වෙන්න බෑ. මෙන්න මේ රිග්‍රේට් එක, ඒ කියන්නේ ඔහොම ආපු මතක තියා ගැනීම තමයි අන්තිමට මේ රිග්‍රේට් එකක් විදිහට අපේ සර්වයිවල් සිස්ටම් එකට වැටලා තියෙන්නේ. ඊළඟට ගත්තොත් එහෙම මේ රිග්‍රෙට් කියන කාරණාව අපි ලොකු වෙද්දී වෙනස් වෙන්න පටන් ගන්නවා. මේක රිසර්ච් කරලා තියෙනවා. ඒ කියන්නේ තෝමස් ගෝල්විච් කියන සයිකොලොජිස්ට් ඒක එයා ඩිස්කවර් කරලා තියෙනවා. ඒක එයා හොයාගෙන තියෙනවා. මිනිස්සු එක එක ආකාරයේ රිග්‍රෙට්ස් එක්ස්පීරියන්ස් කරනවා. ඒගොල්ලෝ ලොකු වෙද්දී කියන්නේ කාලයත් එක්ක වෙනස් වෙනවා. කියන්නේ පොඩි කාලෙදී මිනිස්සු රිග්‍රේට් වෙන දේවල් වෙනස්. ඒ කියන්නේ සමහර ලාවට එයා හිතනවා අපරාධි මං අර යාළුවට අරක කිව්වේ. නැත්තම් අපරාධි මං ඒ වෙලාවේ මගේ අතේ තිබ්බ සල්ලි වියදම් කරා. නැත්තම් අපරාධි මට පාඩම් කරන්න තිබුණා. ඔන්න ඔය වගේ වෙනස් හේතු කීපයක්. නමුත් ලොකු වෙද්දී ඒ කියන්නේ දශක කීපයක් යද්දී යා වෙන තත්වයකට එද්දී යාගේ තියෙන රිග්‍රෙට්ස් තව වෙනස් වෙන්න පටන් ගන්නවා. අපරාධි මං අර බිස්නස් එක පටන් ගත්තේ නැත්තේ. අපරාධි මේ මං අර මනුස්සයත් එක්ක තිබ්බ රිලේෂන්ෂිප් එක නැවැත්තුවේ. අපරාධි මං අර රටට ගියේ නැත්තේ. අපරාධි මං අර ඔපචුනිටි එක ඇක්සෙප්ට් කරේ නැත්තේ. අපරාධි මගේ තිබ්බ හීන ටික මම පෝස්ට්පෝන් කළා දැන්. ඔන්න ඔය වගේ එයාගේ රිග්‍රෙට්ස් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ඒ කියන්නේ මිනිස්සු ඉගෙන ගන්නකොට, මිනිස්සු රිකවර් වෙනකොට, මිනිස්සු ඉන්න තැනින් ඉස්සරහට යනකොට
මිනිස්සුන් හිතාගෙන ඉන්න දේවල් වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ දේවල් වෙනස් වෙද්දී තමයි මෙන්න මේ රිග්‍රෙට්ස් කියන කාරණාව වෙනස් වෙන්නේ. ඊළඟට රිග්‍රෙට් තියරි කියලා එකක් තියෙනවා. රිග්‍රෙට් තියරි කියන එක හොයාගන්නේ ග්‍රැහැම් ලූම්ස් සහ රොබර්ට් කියලා දෙන්නේ. එතකොට ඒ දෙන්නගේ තියෙන අයිඩියා එක සෑහෙන සිම්පල් අයිඩියා එකක්. ඒ කියන්නේ එයා ඒක දෙන්න කියනවා මේ රිග්‍රෙට් තියරි එකෙන් කියනවා මිනිස්සු ඩිසිෂන්ස් ගන්නේ රිවෝඩ්ස් බලාගෙන නෙමෙයි කියලා. මිනිස්සු ඩිසිෂන් එකක් ගන්න, මිනිස්සු තීරණයක් ගන්නේ රිවෝඩ් එකක් බලාගෙන නෙමෙයි. ඒගොල්ලෝ තීරණයක් ගන්නේ අනාගතයේ තමන්ට ලැබෙයි කියලා, තමන්ට අයිති වෙයි කියලා හිතන රිග්‍රෙට් එකක් අවොයිඩ් කරන්න කියලා හිතාගෙන. ඒ කියන්නේ උදාහරණ කීපයක් ගත්තොත් එහෙම මම මේ වෙලාවේ මේ ජොබ් එක ඇක්සෙප්ට් කරන්නේ මට අනාගතයේ ජොබ් එකක් නැති වෙයි කියලා බයයි. නැතුව මේ ජොබ් එකේ තියෙන රිවෝඩ් එකක් හින්දා නෙමෙයි. එතකොට සමහර මිනිස්සු ඉන්නවා එහෙම හිතාගෙන, කියන්නේ තමන් අකමැති ජොබ් එකක් කරන්න පටන් අරගෙන තියෙනවා ඉස්සරහ අනාගතය ගැන තියෙන බයක් හින්දා. සමහර මිනිස්සු රිලේෂන්ෂිප්ස් වලින් යන්නේ නැතුව ඉන්නවා ඉස්සරහට තමන්ට මොකක් වෙයිද කියලා හිතාගන්න බැරි හින්දා. තමන් තනි වෙයි කියලා බය වෙලා තමන්ට වද දෙන රිලේෂන්ෂිප් එකක් ඇතුලේ මිනිස්සු සෑහෙන කට්ට කනවා. එතකොට මිනිස්සු මේ ඩිසිෂන් එකක් ගන්නේ, ඒ ඩිසිෂන් එක ගන්නේ අනාගතය ගැන තියෙන බය හින්දා. ඒ ඇතුලේ සමහර මිනිස්සු බිස්නස් එකක් පටන් ගන්න නැතුව ඉන්නවා අනාගතේ ෆේල් වෙයි කියලා බය. අනාගතයේ ඇති වෙන්න පුළුවන් රිග්‍රෙට් එකක් ගැන හිතලා මේ වෙලාවේ මිනිස්සු ඩිසිෂන්ස් ගන්නවා කියන එක තමයි ඔය රිග්‍රෙට් තියරි එකෙන් කියන්නේ. ඒකේ ඇත්තක් තියෙනවනේ, අපි ගොඩාක් වෙලාවට දේවල් ඔහම අතාරිනවා ඉස්සරහ ගැන හිතලා. ඉස්සරහ ගැන බය වෙලා කියන්නේ මේකට avoid future regret කියලා. අනාගතයේ තියෙන රිග්‍රෙට් වීම් ගැන බය වෙලා අපි දැන් ගන්න ඩිසිෂන් එකට සෑහෙන බලපෑමක් කරගන්න. ඊළඟ පැත්තෙන් ගත්තොත් එහෙම ඊළඟට තියෙනවා සෝෂල් මීඩියා. සෝෂල් මීඩියා ඇවිල්ලා අපිට තියෙන රිග්‍රෙට්ස් සෑහෙන වර්ස් කරවන්න පුළුවන් දේවල්. අවුරුදු ගානකට කලින් මේ රිග්‍රෙට්ස් කියන කතාව මේ සෝෂල් මීඩියා කියන කතාව තිබ්බේ නෑනේ. එතකොට අපිට කම්පෙයාර් කරගන්න පුළුවන් උනේ අහල පහල ඉන්න අපි දකින මිනිස්සුත් එක්ක විතරයි. නමුත් දැන් අපි කලින් වීඩියෝස් වලත් කතා කරා, දැන් අපි සෝෂල් මීඩියා එක්ක මේ ලෝකේ ඉන්න අපි නොදන්න මිනිස්සු එක්ක පවා අපිත් එක්ක කම්පෙයාර් කරගන්නවා. අපි කම්පෙයාර් කරනවා මිලියන ගාණක් මිනිස්සුත් එක්ක අපි. සමහර ලාවට අද උදේ නැගිටිනකොට මම දැකලා තියෙනවා මගේ වයසේ මිනිස්සෙක් මිලියනපතියෙක් වෙලා. මගේ වයසේ මිනිස්සෙක් රස්සා මේ ගයක් අරගෙන, මගේ වයසේ මිනිස්සෙක් මුළු ලෝකෙ පුරා ඇවිදිනවා. මගේ වයසේ මිනිස්සෙක් අපි හිතමු බිස්නස් එකක් පටන් අරන් ඒක සාර්ථක වෙලා. මගේ වයසේ මිනිස්සෙක් අපි හිතමු මට දැන් මෙච්චරයි වයස, මම මේ මොනවත්වත් කරන්න හිතපු නැති වයසක දැන් ඒ ළමේ මෙන්න මේ වගේ ග්‍රැජුවේට් කෙනෙක්. මේ වගේ 1000ක් දේවල් අපිට පේන්න පටන් ගන්නවා. එතකොට අපේ මොලේ අහන්න පටන් ගන්නවා අපෙන්, ඇයි මම ඒක කරේ නැත්තේ, මටත් මේක කරන්න තිබුණානේ කියලා. අපේ මොලේ ඕල්ටර්නේටිව්ස් හදනවා වෙනුවට ඒකත් හදනවා. අනිත් පැත්තෙන් සෝෂල් මීඩියා ඇවිල්ලා 1000ක් ඕල්ටර්නේටිව්ස් ගෙනල්ලා අපිට පෙන්නනවා. එතකොට අපිට මොකද වෙන්නේ? අපි ගොඩාක් කම්පැරිසන්ස් ක්‍රියේට් කරන්න පටන් ගන්නවා. ගොඩාක් දේවල්. අර මොලේ කොහොමත් ඕල්ටර්නේටිව් එකක් හදලා දෙනවනේ. ඒ ඕල්ටර්නේටිව් එකට අමතරව තවත් ඕල්ටර්නේටිව්ස් ගෙනල්ලා අරගෙන එනවා සෝෂල් මීඩියා. එතකොට මේ රිග්‍රෙට් කියන කාරණාව නිකන් වවාගෙන කන එකක් වගේ බවට පත් වෙලා තියෙනවා සෝෂල් මීඩියා එක. ඊට පස්සේ අපි ගත්ත දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඉතින් රිග්‍රෙට් කියන එක මිනිස්සෙක්ට යූස්ෆුල් වෙන්නත් පුළුවන් කියලා. ඔව්, යූස්ෆුල් වෙන්නත් පුළුවන්. රිග්‍රෙට් කියන එක හැම වෙලේම නරක නෑ. ස්ටඩීස් වලින් පෙන්නලා තියෙනවා රිග්‍රෙට්. ඒ කියන්නේ මොඩරේට් රිග්‍රෙට්. ඒ කියන්නේ මේ සෑහෙන ගැඹුරට ගිහිල්ලා යන ඒවා නෙමෙයි. යම්තාක් දුරකට තියෙන රිග්‍රේට් එකක් මිනිස්සෙක්ට හොඳ ඩිසිෂන් එකක් ගන්න උදව් කරන්න පුළුවන් කියලා. සමහරවිට මිනිස්සෙක්ට තියෙන රිග්‍රේට් එකම මිනිස්සෙක්ට උදව් කරනවා ඉස්සරහට ඉගෙන ගන්න. කියන්නේ එයාට හිතෙනවා මම මෙච්චර කාලයකට මම මුකුත් දේවල් කළා නෑ, නමුත් මම දැන් ඉගෙන ගන්න ඕන. මම මොන හරි දෙයක් ඉගෙන ගන්න පටන් ගන්නවා. ඒක හොඳයි යාගේ පැත්තෙන් ගත්තොත්. ඒ කියන්නේ මිනිස්සෙක්ට රිෆ්ලෙක්ට් කරන්න, මිනිස්සෙක්ගේ growth එකට මේ වගේ දේවල් වලට මේ රිග්‍රෙට් කියන එක බලපානවා. ඒ කියන්නේ රිග්‍රෙට් කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ප්‍රශ්නයක් වෙන තැනක් තියෙනවා. ඒ කියන්නේ රිග්‍රෙට් කියන එක මේ අපිව ට්‍රැප් එකකට අහු කරන තැනක් තියෙනවා.
හෙල්දි රිග්‍රෙට් එකක් සහ අන්හෙල්දි රිග්‍රෙට් එකක් කියන තැන ලයින් එක ගහගත්තොත් මේ කාරණාව තේරුම් කරගන්න පුළුවන්. ඒ කියන්නේ හෙල්දි රිග්‍රෙට් එකකදී මිනිස්සෙක්ට හිතන්න පුළුවන් මේ මට දැනෙන කාරණාවෙන් මම මොනවද ඉගෙන ගන්න ඕනේ කියලා. මට දැනෙන කාරණාවෙන් මම මොනවද ඉගෙන ගන්න ඕනේ. අන්හෙල්දි රිග්‍රෙට් එකකදී මිනිස්සෙක් හිතන්නේ මම තරම් ෆේල් වෙච්ච මිනිස්සෙක් නෑ. මම සෑහෙන ෆේලියර් කෙනෙක්. මට වෙන්නෙම මේ වගේ දේවල් කියලා එයා අනිත් පැත්තට තල්ලු වෙන්න පුළුවන්. ඔන්න ඔය ලයින් එක හරියට අඳුරගත්තොත් ඒක හෙල්දිද අන්හෙල්දිද කියන පැත්තට දාගන්න පුළුවන්. මිනිස්සෙක්ට රිග්‍රෙට් ඇති වෙන එක නවත්තන්න බෑ. ඒක අපි පුරුදු වෙලා තියෙන විදිය. නමුත් ඒක දාගන්නේ කොයි පැත්තටද කියන එක ඔයාට තීරණය කරන්න පුළුවන්. මොකද ඔයා දැන් හිතන එක ඔයා දැන් මේ හිතන්න පටන් ගන්න එක තමයි ඉස්සරහා ඔයාගේ අනාගතයට වැදගත් වෙන්නේ. නැතුව මේ අවුරුදු ගානකට කලින් ගත්ත ඩිසිෂන් එකක් හින්දා ඒ ඩිසිෂන් එක නෙමෙයි. අපි කොහොමද මෙන්න මේ නැති ඒ කියන්නේ රියැලිටි එකක් නොවිච්ච ෆැන්ටසි එකේ ජීවත් වෙන එක නවත්තන්නේ. ඔන්න ඔය ෆැන්ටසි එකේ ජීවත් වෙන හින්දානේ අපිට මේ දිගින් දිගටම මේ රිග්‍රෙට් එක ඇවිල්ලා තියෙන්නේ. අපේ ඒ කියන්නේ අපි මේ ජීවත් වෙන වර්ෂන් එක ගත්තොත් එහෙම ඒ වර්ෂන් එක ගැන අපිට දුකක් හිතෙන්නේ අපිට කොහේ හරි මැවිච්ච ෆැන්ටසි එකක් ඉන්නනේ. ඒ ෆැන්ටසි එක ඇත්තටම දැන් මේ වෙලාවේ තියෙන එකක් නෙමෙයි. ඒකනේ ඒකට ෆැන්ටසි එකක් කියලා කියන්නේ. ඒක ඇවිල්ලා ඉමේජිනේෂන් එකක්. ඒක මම හිතින් හිතාගත්ත දෙයක්. අන්නේ හිතින් හිතාගත්ත දේත් එක්ක තමයි මගේ මේ තියෙන රියල් ලයිෆ් එක කම්පෙයාර් වෙන්නේ. ඒක ඇවිල්ලා නිකන් අර ෆික්ෂනල් ටෝන් එකකින් තමයි කම්පෙයාර් වෙන්නේ. අපරාධ මේක කරන් තිබ්බා. එහෙම කරා නම් උඹ මේ දැන් ඉන්නේ මෙන්න මේ ලෝකෙ. උඹ හිතන ලෝකෙ. වගේ එකකින් තමයි ඒක එන්නේ. නමුත් හැම ඩිසිෂන් එකකින්ම කියන්නේ අපි ගන්න හැම ඩිසිෂන් එකකින්ම අපිට පර්ෆෙක්ට් ලයිෆ් එකක් එන්නේ නැහැ. කියන්නේ අපි එක ඩිසිෂන් එකක් ගන්නකොට කියන්නේ එක දොරක් අරිද්දි තව දොරක් වැහෙනවනේ. එක දොරක් අරිද්දි අනිත් දොරත් ඇරලා තියෙන්නේ නැහැ. සියලුම දොරවල් ඇරලා තියෙන්නේ. එක දොරක් ඇරෙද්දි අනිත් දොර වැහෙනවා. ඒ ඇරෙන දොරට වෙනම කාමරයක් තියෙනවා. වැහෙන දොරට වෙන කාමරයක් තියෙනවා. එතකොට ඔයා අපරාධේ මං අර දේ කරා නම් කියලා හිතන ෆැන්ටසි ලෝකෙත් ඔය වගේම අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒක අපිට නැහැයි කියන්න බෑ. එහෙනම් ඔයාට අහන්න ඕනේ අපරාධේ මං අරක තෝරගත්තේ නෑ කියන එක නෙමෙයි. දැන් මම මේ තෝරගත්ත එකෙන් කොහොමද ඉස්සරහට යන්නේ කියලා. දැන් ඔයා මේ ඉන්නේ වෙනම කාමරයකනේ දොරක් ඇරිලා. අන්න ඒ කාමරය ඇතුලේ මං දැන් මොනවද කරන්න ඕනේ කියන එක තමයි ඔයා අහන්න ඕනේ. මොකද මං අර කලින් කිව්වා වගේ ඔයාගේ අනාගතය තීරණය වෙන්නේ ඊයේ ගත්ත ඩිසිෂන් එක හින්දා නෙමෙයි. ඔයාගේ අනාගතය තීරණය වෙන්නේ ඔයා අද ගන්න ඩිසිෂන් එක මත. ඊයේ ගත්ත ඩිසිෂන් එක නෙමෙයි. ඔයා අද ගන්න ඩිසිෂන් එක මත. කියන්නේ ඔයා මේ දැන් මේ ඉන්න කාමරයේ ඇතුලේ කරන දේවල් මත තමයි ඔයාගේ අනාගතය තීරණය වෙන්නේ. අන්තිමට ගත්තොත් එහෙම හැම මිනිස්සයාම රිග්‍රෙට් කියන කාරණාව අරගෙන එනවා. සමහර රිග්‍රෙට්ස් ඇවිල්ලා අපි මේ අනිත් අයට කියලා තියෙනවා. සමහර රිග්‍රෙට්ස් අපි කියලාත් නැතුව ඇති. කාටවත් කියලාත් නැතුව අපි නිකන් හිතන් ඉන්නවා විතරයි. සමහර රිග්‍රෙට්ස් අපි ඒ කියන්නේ අපි රිස්ක් එක ගත්තේ නැහැ. ඒ රිස්ක් එක ගත්තේ නැති හින්දා. සමහර රිග්‍රෙට් ඇවිල්ලා තියෙනවා රිස්ක් එක ගත්ත හින්දා. ගත්තේ නැති හින්දාත් රිග්‍රෙට්ස් තියෙනවා. ගත්ත හින්දාත් රිග්‍රෙට්ස් තියෙනවා. සමහර රිග්‍රෙට්ස් තියෙනවා ඔයා ෆේල් වුණා කියලා කිසිම ප්‍රූෆ් එකක් පෙන්වන්නෙත් නැහැ. සමහර ඒක ඔයා හිතන් ඉන්න ඕනේ. සමහර රිග්‍රෙට්ස් ඇත්තටම ඔයා ෆේල් වුණා කියලාත් ඔයාට ප්‍රූෆ් එකක් තියෙනවා. එහෙම තමයි. හැම මනුස්සයෙකුගේම ජීවිතේ ඔය වගේ එක එක නිශ්චිත සිදුවීම් තියෙනවා. හැබැයි ඒ අතීතයේ සිද්ධ වෙච්ච දේවල් වලින් ඔයාට මොනවාම හරි දෙයක් උගන්වනවා. දැන් අපිට ඒක වෙනස් කරන්න බෑ. නමුත් ඔයාට උගන්වන දේෙන් ඔයාගේ අනාගතය ඔයාට වෙනස් කරගන්න පුළුවන්. මොකද ඔයාගේ රිග්‍රෙට්ස් වලින් ඔයා ඉගෙන ගන්නේ නැහැ කියලා කියන්නේ මම අර කලින් කිව්වා වගේ මෙතනින් එහාට මම මොනවද කරන්න ඕනේ කියන එක ඔයා හදාගන්නේ නැහැ කියලා කියන්නේ. ඔයා මේ අද දවසේ ඉඳන්ම ඔයාගේ අනාගතය ගැන රිග්‍රෙට් වෙනවා කියන්නේ. ඉතින් ඕක තමයි රිග්‍රෙට්ස් වල පිටිපස්සේ තියෙන කතාව. නිකමට ඉන්න ගමන් ඔය කාරණා ගැන හිතලා බලන්න සහ ඔයාට හිතෙන දේවල් ටික කමෙන්ට් කරගෙන යන්න.
ඉතින් ඕක තමයි රිග්‍රෙට්ස් වල කතාව. ඔයාට පුළුවන් ඔයාගේ යාළුවොත් එක්ක මේ කතාව බෙදා ගන්න. එහෙනම් අපි ගිහින් එන්න. එතකන් හැමෝටම ජය වේවා.